මේක ප්‍රශ්නයක්. කෙල්ල සාමාන්‍යයෙන් මොන වගේ කොල්ලෙක්වද තෝරගන්නේ? ඔයා පර්සනල් කසාද බැදලා තා? නෑ තා. බැදලා නැහැ? නෑ. බදිද්දී මොන වගේ කොල්ලෙක්වද තෝරගන්නේ මේ සුසුකම් මොනවද බලන්නේ බදින කෙනාගේ? ලස්සන වෙන්න ඕනේ. නළුවෙක් වගේ. සල්ලි ගොඩාක් තියෙන්න ඒක ඕනේ. නළුවෙක් වගේ වෙන්න ඕනේ. ඔව් නළුවෙක් වගේ ලස්සන වෙන්න ඕනේ නැත්නම් වැඩ නෑ. හරි. ගොඩාක් සල්ලි තියෙන්න ඕනේ. මට වේදම් කරන්න පුළුවන් විදියට සල්ලි තියෙන්න ඕනේ. ආසස් දේවල් ගන්න පුළුවන් විදියට සල්ලි තියෙන්න ඕනේ. ආස ඕනම දෙයක් ගන්න සල්ලි දෙන්න. අනිවාර්යයෙන්ම සල්ලි තියෙන්න ඕනේ නැත්නම් වැඩ නෑ. සැලෙන සල්ලි දෙන්න ඕනේ. අනිවාර්යයෙන්. තව ආදරේ වෙන්නත් ඕනේ. ආදරේ වෙන්නත් ඕනේ. ඔව්. හරි. මං කියන දේ අහගෙන ඉන්නත් ඕනේ. අම්මට සිරේ කියන්නේ? මෙහෙමයි මං ආස නැහැ ලොකු කන්දාන කොල්ලන්ට මං කියන දේ අහගෙන මට ඕන විදිහට ඉන්න පුළුවන් කොල්ලෙක් නම් මං ආසයි. ඒ කියන්නේ ඔයා කියන දේ අහගෙන ඒ කියන්නේ එයා කියන දේ කොට ඔයා අහනවද? අහන්න පුළුවන් දේවල් නම් අහනවා. ඔයා කියන හැමදේම අහගෙන ඉන්න ඕනේ නේ? ඔව් අනිවාර්යයෙන් නැත්තම් වැඩක් තියෙනවා. හරි. එතකොට ඔය ඔක්කොම සුසුකම් ටික බලනවා. ඔව් එහෙම තමයි. හරි දැන් කෙල කෝටියක් සුසුකම් ඔයා කිව්වනේ. හරිද? කැමත් හරි ඔක දෙන්නම් මම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ඔක්කොම සුසුකම් දෙන කොල්ලෙක්ව ඔයා කසාද බදින්න. ඔයාට මොනවද තියෙන සුසුකම්? යන්නේ මැනිකක් වගේ මේ මං ඉන්නේ. මැනිකක් වගේ ඔයා ඉන්නවා. මේ ජොබ් එකක් කරනවද? ජොබ් එකක් කරන්නේ. ජොබ් මොකුත් නැහැ. මැනිකක් වගේ ඉන්න හින්දා ඔයා කසාද බදින්න අර වගේ සුසුකම් දෙන කොල්ලෙක් ඕනේ. ඔව් ඒ වගේ තමයි ඕනේ. මේකයි නංගියා වැඩේ. හරිද? තරහ වෙන්න එපා. මම එහෙම කිව්වට. ඒ වගේ සුසුකම් තියෙන. එච්චර ගුණ යහපත්. කියන දේ අහගෙන ඉන්න. සල්ලි තියෙන, පෙනුම තියෙන, කඩවසම්. අලුවෙක් වගේ කොල්ලෙක්. බෝ බදින්න පිස්සුවක් තියනවද බං? ඕවේ නම් වෙන කවරකින් ඔත කෙල්ලෙක්ව බදිනවනේ. ජොබ් එකකුත් නැතුව මේ ඔබ බදින්න පිස්සුවක් තියනවද? යථාර්ථය ඔන්න ඕකයි. ඒක දෙනුම් ගනි ආ. නේ පරාටක් ආ. එනම් පරයන් ඒකත් දෙන්න. Even though I